ඇත්තටම හොඳ සූදානමක් තියෙනවා. අපි ප්‍රැක්ටිස් මැච් ගහලා එයාලගේ ටීම් එක මොන වගේද කියලා ඇනලයිස් කරලා අපි හොඳට ප්‍රැක්ටිස් කරලා ලොකු සූදානමකින් ඉන්න තරඟාවලිය ජයග්‍රහණය කරා. ඒක ලොකු අභියෝගයක්. මොකද නැෂනල් මැච් මම දැන් 50ක් ගහපු ප්ලේයර් කෙනෙකුත් එතන ඉන්නවා. ඒ වගේ එයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි සූදානම් වෙලා ඉන්නවා එයාලට මුණ දෙන්න. ඇත්තටම මේ ප්ලේයර්ස්ලා ගොඩක් හොඳයි. අන්ඩර් 19 ප්ලේයර්ස්ලා. එයාලටත් ලොකු ඔපචුනිටි එකක් මේ වගේ තරඟයක් ක්‍රීඩා කරන එක. එයාලට වර්ල්ඩ් කප් එක ඉස්සරහට තියෙනවා. එයාලගේ පර්ෆෝමන්ස් පෙන්නලා ඒ තැන් වලට යන්න සජින්තනි ශිවකුමාර්. ඒ වගේ ප්ලේයර් කෙනෙක් මම එයා ටැමිල් ගර්ල් කෙනෙක්. එයා මනාවල ඉඳලා තමයි එන්නේ. කාලයකට පස්සේ තමයි මේ වගේ ප්ලේයර් කෙනෙක් මේ වගේ ස්කොඩ් එකකට එන්නේ. ෆාස්ට් බෝලර් විදියට එයා හොඳට සෙල්ලම් කරනවා. ඔව් මටත් ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් මේ වගේ තරගයක් ක්‍රීඩා කරන එක. ඒ වගේම නංගිල්ලටත් ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් මම හිතන හොඳ ලැබෙයි කියලා මේ තරඟාවලියෙන්. ලොකු ඔපචුනිටි එකක් මේ වගේ තරඟාවලියක් තියෙන එක. ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකට ස්තුතිවන්ත වෙනවා මේ වගේ තරඟාවලියක් මේ පවත්වන එකට. අපි නවසීලන්ත කණ්ඩායමට හොඳ තරඟාවලියක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.